Sri Lankan Mother Bonds. ඔන්න අද අපි කතා කරන්න යන්නේ Harry Potter TV series එක ගැන ආස හිතෙන හේතු 10ක්. අංක 10. ඇත්තම chapter 1 එක අත්විඳින්න ඉඩ ලැබීම. chapter 1 එක ඇත්තටම පටන් ගත්තේ විසිට්ස්ලාගෙන් හෝ මැජික් වලට සම්බන්ධ කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි. බර්නන් ඩර්ස්ලිගේ කෝණයෙන්. අපි යා ගෙදරින් පිටත් වෙද්දී මැගෝනිකල්ව පූසෙක් විදියට දැකපු තැන ඉඳන් කතාවට එකතු වෙනවා. ඊට පස්සේ ඩර්ස්ලි යාගේ දවසේ වැඩ කරගෙන යන අතරේ රියලයිස් වෙනවා දවසේ වුණු අමුතු වියර්ඩ් සිදුවීම් විසිටින් වර්ල්ඩ් එකට සම්බන්ධයි කියලා. එහෙම දෙයක් අපි කොහොමටවත්ම ෆිල්ම්ස් වල දැක්කේ නෑනේ. මොකද ෆිල්ම් එක පටන් ගත්තේ ඩම්බල්ඩෝගෙන්. හැබැයි ටීවී සීරීස් එකෙන් අපි ඇත්තටම පොතේ තිබුණු වර්නන් ඩර්ස්ලිගේ අත්දැකීම දකින්න ලැබෙන බවට දැනටමත් පේන්න තියෙනවා. පොතේ කතාවෙනුත් මම මේ ගැන කියපු නිසා අපි දන්නවා විසට්ස්ලා ඩර්ස්ලි වැඩට යන අතරේ වාහනේ අවහිර කළා කියලා වගේම ඩර්ස්ලි ඩෙඩලස් ඩිගල් කියන විසට්ස්ගේ ඇඟේ හැප්පිලා ඩර්ස්ලිත් බය කරමින් බලෙන්ම වගේ ඩිඩලස් එයා එක ෂේක් හෑන්ඩ් කළා කියලා. අංක 9. අනිත් හවුසස් ගැන තව විස්තර දැනගන්න පුළුවන් වීම. පළවෙනි ට්‍රේලර් එකේදීම හැනා ඇබට් and එර්නි මැක්මිලන් වගේ හෆල්පෆ් ස්ටුඩන්ට්ස්ලාව පේන්න ඉන්නවා. පස්සේ කාලෙකදී මේ හැනා ඇබට් තමයි නෙවිල් ලොන්ග්බොටම්ගේ ආදරණීය බිරිඳ බවට පත් වෙන්නේ. හැබැයි පළවෙනි පොතේ මේ චරිත ස්නෝබෝල් ෆයිට් එකක් කරන කිසිම සීන් එකක් තිබුණේ නෑ වගේම එයාලා ගැන ලොකු සඳහනක් තිබුණෙත් නෑ. ඉතින් මේ අලුතින් ඇඩ් කරලා තියෙන සීන්ස් දකින්න මම නම් හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි හෆල්පෆ් වලටත් ෆයිනලි දිය යුතු හරි අවධානය ලැබීම හරිම වටින දෙයක් වගේම ස්ලිදරින්ස්ලා ගැන තව දැනගන්න පුළුවන් බවට හින්ට්ස් ලැබිලා තියෙනවා. ට්‍රේලර් එකේ පැන්සි පාකින්ස්වත් ගොඩක් පෙන්නනවා. එයාවත් පළවෙනි පොතට අනුව ෆ්ලයින් ලෙසන් එකේදී විතරක් මෙන්ෂන් වෙලා තිබුණාට ට්‍රේලර් එකේ පෙන්වෙන ෆ්ලයින් ලෙසන් එක වෙන්න බෑ. ඒ කියන්නේ ටීවී සීරීස් එක කතාවට අවශ්‍ය විදිහට පොඩ්ඩක් දිග කරලා තියෙනවා වගේ. ඒකෙන් පැන්සි පාකින්සන්ටත් වැඩි ස්ක්‍රීන් ටයිම් එකක් ලැබිලා තියෙනවා. ඩ්‍රේකෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ හිටිය මේ පැන්සි පාකින්සන් ඇතුළු ස්ලිදරින් හවුස් එක ගැන සහ අනෙක් හවුසස් ගැන වැඩි විස්තර අපිට ටීවී සීරීස් එකෙන් බලා ගන්න පුළුවන් මේ වගේ. අංක 8. නිකලස් ෆ්ලැමෙල්. දැනටවත් රිලීස් වෙලා තියෙන behind the scenes footages වලට අනුව නවල් එකේ යන්තම් මෙන්ෂන් කරලා තිබුණු නිකලස් ෆ්ලැමෙල්ගේ දර්ශන තාල ටිකක් තියෙනවා. පොතට අනුව ඩම්බල්ඩෝ හැරිට කියනවා වෝල්ඩමෝට් ෆිලොසොෆර් ස්ටෝන් එක පාවිච්චි කරලා නැවතත් එන්න උත්සාහ කරපු නිසා ඒක විනාශ කරලා දාන එක ගැන එයා නිකලස් ෆ්ලැමෙල් සහ ඔහුගේ බිරිඳ පැරනල් ෆ්ලැමෙල් එක කතා කළා කියලා. එහෙම කළා කියලා ඩම්බල්ඩෝ හැරිට කිව්වා විතරයි. ඒ සීන් එක කිසිම තැනක එක්ස්ප්ලেইন කරලා තිබුණේ නැහැ. හැබැයි ටීවී සීරීස් එකේ මේ කොටස ලස්සන බීච් සීනරි එකක් එක්ක පාවිච්චි කරලා තියෙන බව තහවුරු වෙලා තියෙනවා. අවුරුදු 600 ගාණක් එකට හිටපු ෆ්ලැමෙල්ස්ලා අවසානයේ මරණය වැළඳ ගන්න තීරණය කරපු ඒ සිදුවීම දකින්න එක හරිම ඉන්ටරෙස්ටිං වෙයි. මොකද ඒක හරිම හැඟීම්බර ඉමෝෂනල් සීන් එකක් වෙයි කියලා විචාරකයින් අදහසුත් පළ කරලා තියෙනවා. අනිත් දේ තමයි මේකෙන් තව පැහැදිලි වෙනවා මූවීස් වල වගේ හැරිගේ දෘෂ්ටි කෝණයෙන්ම ටීවී සීරීස් එකේ අනේකක් නැහැ කියලා. කතාවේ අනිත් චරිතවල කතානුත් ටිකක් සම්බන්ධ කරලා තියෙයි කියලා. ඒ කියන්නේ අපි පොතත් කියවලා ෆිල්ම්ස් නොත් බලලා තිබුණත් ටීවී සීරීස් එකෙත් කතාවට හානි නොකරන අලුත් සීන්ස් ඇඩ් කරලා තියෙයි. අංක 7. හැලෝවින් නයිට්. මෙන්න මේ ගැන නම් මම හරිම එක්සයිටඩ්. දැන් වෙනකොට වෝල්ඩමෝට් ලිලියන් ජේම්ස්ව මරපු නයිට් එක ගැන behind the scenes shots රිලීස් වෙලා තියෙනවනේ. ඒකෙන් අපිට තේරෙනවා ටීවී සීරීස් එකේ මේ ගැන එක සයින්ස් අසල්වැසි පසුබිම් ළමයි හොලවින් වලට ඩ්‍රෙස් කරලා තිබුණු විදිය වගේ පොතේ තිබුණු ගොඩක් ඩීටේල්ස් ටීවී සීරීස් එකේ ඇඩ් කරලා තියෙනවා කියලා. මොකද ෆිල්ම් එකේ පෙන්වුවා වගේ පාළු නිශ්ශබ්ද දවසක නෙවෙයි ලිලියන් ජේම්ස් ඝාතනය වුණේ. ඒක උනේ 1981 ඔක්තෝබර් 31 වෙනිදා. ඒ කියන්නේ හොලවින් නයිට් එකේදී. මේ වගේ attention to detail තිබීම හරිම ලස්සන දෙයක්. and finding Harry Potter documentary එකේ පෙන්නපු concept photos වල මෙන්න මේ house එකේ image එකත් එක්ක ඒක ජේම්ස් and ලිලිගේ ගෙදර වෙන්න ඕනේ කියලා ගොඩක් අය කියනවා. ඒකෙන් first movie එකේ අපි දැක්කට වඩා ජේම්ස් and ලිලිගේ ඝාතනය ඇතුළු in detail දේවල් series එකෙන් අපිට දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඩොකියුමන්ටරි එකේ තව ෆයර්වර්ක්ස් එහෙම තියෙන කන්සෙප්ට් ආර්ට්ස් වගේක් තිබුණා. ගොඩක් වෙලාවට වෝල්ඩමෝට්ගේ ඩවුන්ෆෝල් එක සෙලිබ්‍රේට් කරන විසර්ජ්ලා වෙන්න පුළුවන්. මොකද පොතේ හැම විස්තරයක් තියෙනවනේ. අංක 6. රේවන්ක්ලෝ සිම්බල් එක. අපිට දැන් ලැබිලා තියෙන විස්තර අනුව රෙවන්ක්ලෝ සිම්බල් එකේ ඉන්නේ ඊගල් කෙනෙක්. ඒ කියන්නේ රාජාලියෙක් මිසක් මූවි එකේ පෙන්නවා වගේ කපුටෙක් නෙවෙයි. මුලදී ඉඳලම රෙවන්ක්ලෝ මැස්කොට් උනේ ඊගල් කෙනෙක්ම තමයි.
මොකද පොතට අනුව රෙවන්ක්ලෝස්ලා ඉන්ටෙලිජන්ස්, ඥානය, ප්‍රඥාව පිරුණු හපන්කම, විස්ඩම් ඇන් විට්, තියුණු නුවණ තමයි අගය කරන්නේ. ඒකට හරියටම හරියන ඊගල් කෙනෙක්නේ. ඉතින් ජේ.කේ රෝලින් සඳහන් කරලා තියෙනවා ඊගල්ව රෙවන්ක්ලෝ හවුස් එකේ මැස්කට් විදියට තෝරගත්තේ ඒ සත්වයාගේ තියෙන ඉන්ටෙලෙක්ට්, තියුණු සිතීමේ බුද්ධිය සහ අනිත් ගොඩක් කුරුල්ලන්ට වඩා උඩින් පියාඹන්න තියෙන හැකියාව නිසා කියලා. ඒ අතරේ කපුට රිප්‍රසන්ට් කරන්නේ අන්දෝරු සහ කප්පටිකම වගේ දේවල්නේ. ඉතින් ඒක කොහොමටවත්ම රෙවන්ක්ලෝ හවුස් එකට විතරක් නෙමෙයි කිසිම හවුස් එකකට ගැලපෙන්නේ නැහැ ඇත්තටම. සමහර විට කෙනෙක් කියයි ඇයි ඉතින් ස්ලිදරින්ස්ලට ගැලපෙනවනි කියලා. ඒත් ඒ නෙගටිව් කම නෙවෙයි ස්ලිදරින්ස්ලා අප්‍රීෂিয়েට් කරන්නේ. කොහොම හරි නිවැරදි ලෝගෝස් හවුසස් වලට ලබා දී තියෙන එක හරි වටිනවා. හැබැයි හවුසස් වල ලෝගෝස් ලස්සන වුණාට හොග්වර්ට්ස් වල ලෝගෝ එක නම් ඇත්තටම එච්චර ලස්සන නෑ කියලා තමයි මට පර්සනලි හිතෙන්නේ. ඒක දැන් තියෙන්නේ එච් අකුරක් උඩින් සහ යටින් මුල් ඇදගෙන තියෙන පෙනුමක් විතරයි. හැබැයි ෆිල්ම් සීරීස් එකේ හොග්වර්ට්ස් ලෝගෝ එකේ නම් ග්‍රිෆින්ඩෝ, ස්ලිදරින්, රෙවන්ක්ලෝ, හෆල්පෆ් කියන හවුසස් හතරේ මැස්කොට්ස්ලාත් එකතු කරලා එච් අකුරත් ඉන්ක්ලූඩ් කරලා තමයි හරිම පිරිපුන් ලෝගෝ එකක් හදලා තිබුණේ. කොහොම වුණත් එකම රචකයාගේ කතාව වුණත් කොපිරයිට් ඉෂුස් නිසා වෙනම ලෝගෝ එකක් හදන්න ඇති කියලා ගොඩක් අය කතා වෙනවා. ඒ වුණාට අන්තිමේදී මේගොල්ලෝ අප්‍රූව් කරලා තියෙන හොග්වර්ට්ස් ලෝගෝ එක නම් එච්චරම ලස්සනයි කියන්න බෑ නේද? මේ ගැන ඔයාලට තියෙන අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම දැනටමත් මර්ජ් කරලා තියෙන Wizarding World of Harry Potter ඇතුළු official merch shops. TV series එකේ logos use කරයිද, film series එකේ logos use කරයිද කියන එක නම් තාමත් ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි chocolate frogs, Bertie Bott's every flavor beans, තව ගොඩක් දේවල් අලුතින් රීඩිසයින් වෙලා තියෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. කොහොම නැතේ හැමදේම දකින්නකන් මට නම් ඇත්තටම ඉවසිල්ලක් නැහැ. අංක 5 Malfoy Manor. මේ සීසන් එකට යාල එකතු කරපු තව සීන් එකක් තමයි Draco and Lucius Malfoy Manor එකේ ඉන්න කොටස. පොතේ හැටියට අපිට Luciusව මීට් වෙන්නේ Harry Potter and the Chamber of Secrets කියන දෙවැනි පොතෙන්. Malfoy Manor එක දකින්න ලැබෙන්නේ අන්තිම පොතෙන්. ඉතින් මේ විස්තර පළවෙනි සීසන් එකෙම දකින්න ලැබීම සහ එයාලා මොකද්ද කරන්න යන්නේ කියලා අපිට හරිම ඉවසෙල්ලෙන් බලාගෙන ඉන්න වෙනවා. මොකද මේක වෙන්නේ නැති කියලා විය හැකි සිදුවීම් ගොඩක් තියෙනවා. Dobby and Harry Potter මුණගැසීම වගේ හරිම ඉන්ට්‍රස්ටිං දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මම පර්සනලි කැමති එහෙම දෙයක් නොවෙනවා නම්. මොකද දෙවනි පොතේ ඩොබී වැඩ කරන්නේ මැල්ෆොයිලට කියලා අන්තිම මොහොතේ දැනගන්න ලැබීම හොඳ ට්විස්ට් එකක් වුණා. Goblet of Fire වෙනකම්ම මුණ නොගැසුණු නාසිසා මැල්ෆොයිව මුණගැසීම වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් පොතේ සඳහන් වුණා වගේ ඩ්‍රේකෝ මැල්ෆොයි රේසින් බ්‍රූම්ස්ටික් එකක් එක්කත් දකින්න ඉඩකඩ තියෙනවා. මොකද ඩ්‍රේකෝ කියනවනේ යාට රේසින් බ්‍රූම්ස්ටික් එකක් අරන් දෙන්න කියලා තමන් තාත්තට වද දුන්නා කියලා. කොහොම නමුත් හැරිගේ දෘෂ්ටි කෝණයෙන් පිටත අපිට ගොඩක් දේවල් දකින්න ලැබෙන බවට නම් ගොඩක් හින්ට්ස් ලැබිලා තියෙනවා. පර්සනලි මගේ එකම ප්‍රාර්ථනය වෙන්නේ පොතේ කතාවෙන් සහ මුලින්ම වෙනස් නොවි පොතේ ඩීටේල්ස් තව එන්හැන්ස් කරලා විතරක් තිබුණොත් ඒක ලොකු දෙයක් කියලා. ඒකට මේ අමතර සීන්ස් නොත් ලස්සන එකතුවක් වෙයි. අංක 4 පන්ති කාමර ගැන විස්තර. ට්‍රේලර් එකේදී අපි හිස්ටරි ටීචර් වෙන ප්‍රොෆෙසර් බින්ස් ලෙක්චර් එකක් කරන හැටි දකිනවා. මේකෙන් කියවෙන්නේ හොග්වර්ට්ස් වල තියෙන විවිධ විෂයන් සහ ඒ විස්තර ඒ වෙරයිටිස් අපිට දැනගන්න පුළුවන් වෙයි කියන එක. මෙන්න මේ වීඩියෝ එක බලපුව ඔයාලා දන්නවා ඇති ප්‍රොෆෙසර් බින්ස්ගේ කතාව කොච්චර ඉන්ට්‍රස්ටිංද කියලා. ඉතින් පොතේ විතරක් කියවපු මූවි එකේ නොහිටිය මේ වගේ ලස්සන චරිත දකින්න ලැබීම වගේම කැන්ඩල් ලයිට්ස් වලින් එළයවුණු හරිම ලස්සන කොසි ක්ලාස් රූම්ස් වගේම මූවි එකට සමානුනොත් ඊට වඩා ස්පේෂස් ලස්සන හර්බලොජි හට් එකක්. මෙතෙක් දුරට පෙන්නපු දේවල් වලට අනුව මූවි සීරීස් එකේ සෙට් එකට වඩා ටීවී සීරීස් එකේ සෙට් ඩිසයින් එක හරිම ඩීටේල්ඩ් කියන්න පුළුවන්. කොහොමනත් මං කලින් කිව්වා වගේ එක මායා විෂයන් සහ ඒ සම්බන්ධ වැඩි විස්තර පෙන්නන එක නම් වටිනවා. මොකද මේ කතාව යන්නේ ඉස්කෝලයක් ඇතුළේනේ. අංක 3 හොග්වර්ට්ස් වලට පෙර රොන් and හර්මයිනි. ට්‍රේලර් එකත් එක්කම අපිට තව ෆොටෝස් 13ක් විතර හම්බුණානේ. එයින් එකක් තමයි රොන් බරෝ එකේ ඉන්න ෆොටෝ එකක්. ඒකත් එක්කම almost confirmed වෙන දෙයක් තමයි අපිට රොන් and හර්මයිනි දෙන්නටම හොග්වර්ට්ස් ලෙටර්ස් ලැබුණ විදිය දැක ගන්න ලැබේවි කියන එක. කතාවේ මෙච්චර ඉක්මනට බරෝ එක වගේ ලස්සන සීනරි එකක් පෙන්නන එක හරිම ඉන්ට්‍රස්ටිං. මුළු කතා මාලාවෙම ලස්සනම ලොකේෂන්ස් වලින් එකක් වීම විතරක් නෙවෙයි ගෙහිමියන් වෙන වීස්ලේ සිබ්ලින්ග්ස්ලත් අපිට මීට් වෙයි. ජිනි, මොලි,
ෆ්‍රෙඩ්, ජෝර්ජ්, පර්සි වගේම ආතර් වීස්ලි දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තම හර්මයිනිගේ දෙමව්පියන් මගල් වර්ල්ඩ් එකේදී මුණ ගැසීම වටිනාකමක් එකතු කරන්නේ ඒ ගැන ලොකු විස්තරයක් ජේ.කේ. රෝලින් තාම සඳහන් කරලා නැති නිසායි. මැජික් කියලා දෙයක් තියෙනවා. තමන්නුත් මායාදරුවෙක් කියලා හර්මයිනි දැනගන්න කොටස් ප්ලොට් එකේ ලොකු හයිලයිට් එකක් වෙයි. ඒකත් ප්‍රොෆෙසර් මැග්ගෝනිගල්ම නම් හර්මයිනිගේ පවුලේ අයට ඒ පණිවිඩය දෙන්නේ ජැනට් මැක්ටියර් මේ චරිතයට නියැලෙන සීන්ස් වැඩි වීමෙන්. ෆස්ට් සීසන් එකේ මැග්ගෝනිගල්ව ගොඩක් කැපී පෙනෙයි. අංක 2. ක්විඩිච් ගැන වැඩි විස්තර. ක්විඩිච් කියන්නේ පොතේ තියෙන හොඳම දේවල් වලින් එකක්. ඉතින් පළවෙනි සීසන් එකේ ක්විඩිච් මැචස් දෙකක් පෙන්නනවා කියන්නේ හරියම කූල් එක්ස්පීරියන්ස් එකක්. මොකද අපිට ග්‍රිෆින්ඩෝ ඇන්ඩ් ස්ලිදරින් මැච් එක විතරක් නෙමෙයි. ග්‍රිෆින්ඩෝ ඇන්ඩ් හෆ්ල්පෆ් අතර මැච් එකකුත් දකින්න තියෙනවා. ඒකෙන් පේනවනේ හොග්වර්ට්ස් වල හවුසස් ගැන කොච්චර එක්ස්පෝෂර් එකක් ලැබෙයිද කියලා. අනිත් එක කොහොමත් මූවි එකේ පෙන්නපු ක්විඩිච් ගේම් එක පොතේ සඳහන් ක්විඩිච් ගේම් එකට සාපේක්ෂව වෙනස්. යාළුවා කොච්චර රූල්ස් මගහැරියද කියන එක දැකීම පොඩ්ඩක් ඩිසපොයින්ට් වෙන දෙයක් වුණා. ස්ලිදරින්ස්ලා වුඩ් එක හපු විදිය, ළමයින්ට වෙන හානිය, කිසිම පෙනල්ටි එකක් නැතිවීම, ඒවට ගන්න පියවර වගේ දේවල් පෙන්වන්න මූවි එකේ ටයිම් එකක් තිබෙන්නේ නැහනේ. තවත් අපිට ග්‍රිෆින්ඩෝ ටීම් එක ලොකර් රූම් එකේ ඉන්න දර්ශන වගේම වුඩ්ගේ සුප්‍රසිද්ධ හරිම දිග ගේම් ඩේ ස්පීච් එකත් අහන්න ලැබෙන්න ඉඩකඩ වැඩි. හැබැයි මේ බ්‍රෝම්ස්ටික් ගැන නම් ගොඩක් අය සැලකිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒව ග්‍රවුන්ඩ් එකේ පේන විදියට නම් නිම්බස් 2000 එකේ පොඩි ඉදලක ලුක් එකකුත් තියෙනවා. හැබැයි ෆ්ලයි කරද්දි මොනවා හරි ෆීචර්ස් ඒද කියන අපි තාම දන්නේ නැහැ. කොහොමද ත්‍රොන් අල්ලගෙන ඉන්න බ්‍රෝම්ස්ටික් එක නම් එච්චර පළල නැති නිසා පොඩි හිතට සැනසීමකුත් තියෙනවා. ඒ වගේම එක එක බ්‍රෝම්ස්ටික් එක එක ස්ටයිල්ස් වලට හදලා ඒවට යොදාගෙන තියෙන ක්‍රියේටිවිටි එකත් අග යන්නම වටිනවා. අංක 1. ඩර්ස්ලිලාගේ වදදීන්. ට්‍රේලර් එකේ ඉන්ට්‍රස්ටිම පාර්ට් එක උනේ ඩර්ස්ලිලාගේ මේ හිරිහැර පෙන්නලා තිබුණු එක. මේකත් මම කලින් කිව්වා වගේ පොතේ තිබුණු වටින පොඩි පොඩි ඩීටේල්ස් හොඳට හොවා දක්වපු පාර්ට් එකක්. ඒකට ඩඩ්ලිගේ ගේම් එකට අනුව හැරි දුවන එකත් හැරිගේ කොණ්ඩේ පෙටූනියා කපන එකත් එකතු වෙලා තිබුණා. මේ තැන් දෙකේදීම හැරි මායා බලය පාවිච්චි කළා. ඩඩ්ලිගෙන් බේරෙන්න ස්කූල් එකේ වහලට වෙලා හිටියා. පෙටූනියාගේ සිටුේෂන් එකේදී හැරිගේ කොණ්ඩේ ආයෙත් එක රැයින් වැවුණා. කොහොමවත් මේ වගේ පොතේ තිබුණු විස්තර ගෙනෙන එකෙන් හැරිට දැනුණු මානසික බලපෑම එයාගේ ළමා කාලය කොච්චර අමාරු වුණාද කියන එක අපිට හැරිගේ ජීවිතය හරියට තේරුම් ගන්න ලොකු උදව්වක් වෙනවනේ. ඉතින් ෆයින්ඩින් හැරි පොටර් ඩොකියුමෙන්ටරි එක බලන්න බැරි වුණ ඔයාලට ඒ ලින්ක් එක මම පහළ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. මේ ඩොකියුමෙන්ටරි එක ගැන ඊස්ටර් එග්ස්, සංගුණ විස්තර සහ බ්‍රේක්ඩවුන් වීඩියෝ එකක් ඕන නම් පහළින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ලබන සතියේත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම ගිහින් යන්න. බයි.